පෘතුගාලයේ අලුත් නැෂනලිටි ලෝ එකට මොකද වෙන්නේ? මොනවද වෙනස් වුනේ? කාටද මේකෙන් බලපෑමක් ඇති වෙන්නේ? ඒ වගේම ඉදිරියේදී මොකද වෙන්නේ මේ අලුත් ලෝ එකත් එක්ක? ඔක්තෝබර් මාසේ 28 වෙනිදා, ඒ කියන්නේ ගිය මාසේ 28 වෙනිදා පෘතුගාලයේ පාර්ලිමේන්තුව ලොකු වෙනස්කමක් කළා පෘතුගාලයේ නැෂනලිටි ලෝ එකට. ඒ 28 වෙනිදා පෘතුගාලයේ පාර්ලිමේන්තු බහුතර ඡන්දයකින් මේ අලුත් නීතිය සම්මත කළා. විශේෂයෙන්ම මේ නීතිය හරහා පෘතුගාලයේ නැෂනලිටි එක එහෙම නැත්නම් සිටිසන්ෂිප් එක ගන්න යන කාල සීමාව වැඩි කළා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන යම් කොන්දේසි ඉදිරිපත් කළා. ඒ වගේම කාගේ හරි සිටිසන්ෂිප් එකක් දැනටමත් දීලා තියෙන අයින් කරන්න අවශ්‍ය කරන නීති රීතිත් මේ හරහා සම්මත කළා. ඉතින් මම මේ වීඩියෝ එකකින් කියන්න හදන්නේ මේ ගැන සම්පූර්ණ විස්තරයක්. මුලින්ම අපි බලමු එකින් එක මොනවද මේ කරපු වෙනස්කම් කියලා. පළවෙනි සහ ලොකුම වෙනස්කම තමයි long residency requirement එකක් මේ අලුත් ලෝ එකට එකතු කරපු එක. මේ වෙනකොට කවුරු හරි පෘතුගාලේ ජීවත් වෙනවා නම් අවුරුදු 6ක් එයාලට පෘතුගාලේ පුරවැසිභාවය ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අලුත් නීතියත් එක්ක එයාලා මේ නීතිය වෙනස් කළා. අවුරුදු 5 සීමාව අවුරුදු 10ක් දක්වා ඩබල් කළා. ඒ වගේම CPLP එහෙම නැත්නම් පෘතුගීසි භාෂාව කතා කරන රටවල් වලට, ඒ කියන්නේ ඔය විශේෂයෙන් ඇංගෝලාව, බ්‍රසීලය වගේ රටවල් වලින් ආපු අයට මේ අවුරුදු 5 සීමාව අවුරුදු 7ක් වෙනකන් විතරයි වැඩි කළේ. ඉතින් මේ CPLP ජාතිකයින් සහ යුරෝපා ජාතිකයින් හැරුණුකොට අනිත් සියලුම දෙනාට මේ අලුත් නීතිය යටතේ අවුරුදු 10ක කාල සීමාවක් පෘතුගාලයේ නීත්‍යානුකූලව ජීවත් වෙලා ඉන්න වෙනවා මේ පුරවැසිභාවය ලබා ගන්න නම්. ඒ වගේම මේ වෙනස් කරපු නීතියත් එක්ක තවත් නීති රීති කිහිපයක් වෙනස් කරනවා. ඊගාව වෙනස් කරපු ලොකුම දේ තමයි මේ පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගන්න තියෙන සුදුසුකම් තව ටිකක් වැඩි කරපු එක. ප්‍රධාන වශයෙන් මේ මොහොත වෙනකොට පෘතුගාලයේ කාට හරි පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍ය නම් ප්‍රධානම සුදුසුකමක් වෙන්නේ අවුරුදු 6 කාල සීමාවක් නීත්‍යානුකූලව ජීවත් වීම සහ පෘතුගීසි භාෂාව පිළිබඳව බේසික් දැනුමක්. A1 සහ A2 කියන භාෂා දැනුම ප්‍රමාණවත්. ඒක ලොකු අමාරු විභාගයක් නෙමෙයි. නමුත් මේ අලුත් ලෝ එකත් එක්ක මේගොල්ලෝ සම්මත කළා මේ භාෂා දැනුමට අමතරව පෘතුගාලයේ සංස්කෘතිය ගැන අවබෝධයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ වගේම පෘතුගාලයේ නීතිය පිළිබඳව අවබෝධයක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා. ඉතින් මෙන්න මේ දැනුම මනින්න විභාග ක්‍රමයකොත් ඉදිරියේදී බොහෝ දුරට හඳුන්වා දෙන්න ඉඩ තියෙනවා මේ භාෂා දැනුමට අමතරව. ඉතින් මේත් එක්කම වෙනස් කරපු තවත් ප්‍රධානම නීතියක් තමයි පෘතුගාලයේදී විදේශිකයෙකුට දාව උපදින දරුවන්ට හිමි වන පුරවැසිභාවය. මේ වෙනකොට තියෙන නීතිය තමයි පෘතුගාලයේ යම්කිසි දරුවෙක් ඉපදුනොත් විදේශිකයෙකුට දාව ඒ දරුවාගේ දෙමව්පියන් අඩුම තරමින් එක් අයෙක් වසර කාලයක්වත් පෘතුගාලයේ නීත්‍යානුකූලව ජීවත් වෙලා තියෙනවා නම් ඒ ඉපදුණු දරුවට ඒ ඉපදුණු මොහොතේම පෘතුගාලයේ පුරවැසිභාවය ලැබෙනවා. නමුත් මේ අලුත් නීතියත් එක්ක මේ කාල සීමාව වෙනස් කරලා තියෙනවා. ඉතින් යම්කිසි දරුවෙකුට පෘතුගාලයේ පුරවැසිභාවය උපදීම ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ දරුවගේ දෙමව්පියන් අවම වසර 3ක කාල සීමාවක් පෘතුගාලයේ නීත්‍යානුකූලව ජීවත් වෙලා ඉන්න ඕනි මේ අලුත් නීතියත් එක්ක. මීට අමතරව හඳුන්වලා දීපු තවත් නීතියක් තමයි යම්කිසි විදේශීය පුරවැසියෙකුට ලබා දීලා තියෙන ජාතිකත්වය. එහෙම නැත්නම් පුරවැසිභාවය ඉවත් කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ කවුරු හරි බරපතල ගණයේ අපරාධයකට දඬුවම් ලැබුණොත් ඒ ලැබෙන පුද්ගලයාට පෘතුගාලයේ පුරවැසිභාවය ලබා දීලා තියෙනවා නම් ඒ පුරවැසිභාවය ඉවත් කිරීමේ හැකියාවත් මේ අලුත් නීතිය මගින් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් මේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරපු අලුත් පෘතුගාල පුරවැසි නීතිය. මීට අමතරව තවත් වෙනස්කම් කිහිපයක් සිද්ධ වුණා. ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් මේ channel එකේම දාලා තියෙනවා අන්තිමේට. ඒකත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ පෘතුගාල රජය මේ විදිහට මේ පුරවැසි නීතිය වෙනස් කළේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ චෙගා කියන පක්ෂය. මේගොල්ලෝ තමයි පෘතුගාලේ ඉමිග්‍රන්ට්ස්ලට එරෙහිව ගොඩක්ම නීති අනපනත් ගේන්න කටයුතු කරන්නේ. පහුගිය මැතිවරණයෙන් මේ චෙගා කියන පක්ෂය ඉතා විශාල වශයෙන් ඉහළට ආවා. ඒ වගේම ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලයත් තහවුරු කරගත්තා. මෙන්න මේ චෙගා කියන පක්ෂය තමයි ගොඩක්ම
පෘතුගාලය ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට අවශ්‍යයි කියන ප්‍රධානම සටන් පාඨය ඉදිරිපත් කරමින් මේ විදිහට ඉමිග්‍රන්ට්ස්ලට තියෙන යම් යම් අවස්ථාවන් ගොඩක් සීමා කරන්නේ. මේක ගොඩක් far right පක්ෂය. ඉතින් එක් ආකාරයකට අපේ ආසියාතික සමහර රටවල් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, එතකොට නේපාලය වගේ ගොඩක් රටවල් වල අතිශය බහුතරයක් මේ රටේ ජීවත් වෙනවා. බංග්ලාදේශ ජාතිකයින් විතර 55,000කට වැඩි ප්‍රමාණයක්. ඉන්දියා ජාතිකයින් ඒ වගේම නේපාල ජාතිකයින් වැඩි පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ සංස්කෘතියන්, ඔවුන්ගේ ඇදහිලි, විශ්වාස, ආගම් මේ හැම දෙයක්ම ගෙනල්ලා මේ පෘතුගාලයේ සංස්කෘතිය තුල පළපදියම් කරනවා කියලා, මේ සංස්කෘතියට මේ රටට විනාශයක් සිදු කරනවා කියලා තමයි මේ විදිහට මේ චෙගා පක්ෂය මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ ඉමිග්‍රන්ට්ස්ලට විරුද්ධව අලුත් නීති අනපතන් හඳුන්වා දෙමින් ඉන්නේ. ඉතින් කොහොම වුණත් ඒකේ ඇත්තක් නැතුවාමත් නොවේ. ඉතින් මේ අලුත් නීති හරහා කාටද වැඩිම බලපෑමක් සිද්ධ වෙන්නේ? වැඩිම බලපෑමක් සිද්ධ වෙන්නේ අපු වගේ ආසියාතික ජාතිකයින්ට. CPLP ජාතිකයින්ට වසර 7කින් පුරවැසිභාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යුරෝපා ජාතිකයින්ට පෘතුගාලයේ පුරවැසිභාවය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් යුරෝපයේ ජීවත් වෙනවා. ඉතින් ඒ හැරුණකොට අනිත් සියලුම ජාතිකයින්ට මේ නීතියෙන් බලපෑමක් ඇති වෙනවා. නමුත් මේ රටේ ගොඩක් ජීවත් වෙනවා UK ජාතිකයින්, ඇමරිකන් ජාතිකයින් වගේ අය. ඔවුන් එක්ක මේ රටට ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ බිස්නස් කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ සැඳෑ සමය ගත කරන්න, මේ වගේ දේවල් වලට. ඉතින් ඒ වගේ රටවල් වලින් ආපු අය පෘතුගාලයේ පුරවැසිභාවය බලාපොරොත්තු වෙන අය නෙවෙයි. ඔවුන්ට යමින් සල්ලි තියෙනවා, ඒ වගේම ඔවුන්ට හොඳ පාස්පෝර්ට් එකක් තියෙනවා, UK හරි US හරි කියන්නේ. ඉතින් මේ වගේ ජාතිකයින්ට මේ පුරවැසිභාවය ඉවත් කිරීමෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් ඒ ගැන හිතන්නේත් නැහැ. ඔවුන්ට වසර 2කට 3කට සැරයක් අලුත් වෙන මේ රෙසිඩන්සිය ප්‍රමාණය. ඉතින් මේකෙන් ගොඩක් බලපෑමක් ඇති වෙන්නේ ශ්‍රී ලාංකිකයිනුත් ඇතුළුව ගොඩක් ආසියාතික ජාතිකයින්ට. මොකද මේ ජාතිකයින් විශේෂයෙන් ශ්‍රී ලාංකිකයින් පවා මේ රටට එන්නේ ඉක්මනින් යුරෝපයේ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් රටක් හැටියට පෘතුගාලය තියෙන හින්දා. ඒ වගේම තමයි පෘතුගාලයේ පාස්පෝර්ට් එක ලෝකයේ තුන්වෙනිවට බලවත්ම පාස්පෝර්ට් එක. ඉතින් මේක නීතියක් විදිහට පාර්ලිමේන්තුවෙන් සම්මත කළාට මේක නීතියක් බවටම පත් වෙලා නැහැ. තවමත් මේ නීතියක් බවට පත් වෙලා නැහැ. මොකද මේක පාර්ලිමේන්තුවෙන් සම්මත කළාට පස්සේ මේක නීතියක් විදිහට සම්මත වෙන්න නම් පෘතුගාලයේ ජනාධිපතිවරයා විසින් මේ සඳහා අත්සන තැබිය යුතුයි. එතකොට තමයි මේක නීතියක් බවට පත් වෙන්නේ. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා පෘතුගාලයේ ජනාධිපතිවරයා වෙත යවලා තියෙනවා. එතුමාට අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි එතුමාට පුළුවන් මේ නීතියට එතුමාගේ අස්සන යොදලා මේක නීතියක් වශයෙන් සම්මත කරන්න. එහෙම නැත්නම් මේ නීතිය නැවතත් පාර්ලිමේන්තුව වෙත යොමු කරන්න පුළුවන්. මේකේ තියෙන යම් යම් අඩුපාඩුකම් පෙන්නලා ඒක නැවතත් සකස් කරලා ජනාධිපතිවරයා වෙත යොමු කරන්න කියලා. ඒ වගේම ජනාධිපතිවරයාට හිතෙනවා නම් මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු නීතිය පෘතුගාලයේ යම් යම් ව්‍යවස්ථාපිත කරුණු වලට පටහැනි කියලා, එහෙනම් ජනාධිපතිවරයාට පුළුවන් මේ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මේ නීතිය පිළිබඳව සලකලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනවා. ඒ කියන්නේ මේකෙන් යම්කිසි හානියක් වෙන්නේ නැහැයි කියලා දැනට පවතින ව්‍යවස්ථාවට එහෙනම් ජනාධිපතිවරයාට මේක අත්සන් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් මේක ව්‍යවස්ථාවත් එක්ක එකඟ වෙන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණීය තීන්දුවක් ලබා දුන්නොත් පාර්ලිමේන්තුව විසින් මේක වගන්ති නැවත සංශෝධනය කරලා එහෙම නැත්නම් අලුත් නීතියක් සම්මත කරලා නැවතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන්න ඕනේ. දැන් තියෙන්නේ ඔන්න ඔය ස්ටේජ් එකේ. ඉතින් පෘතුගාලයේ දැනට ඉන්න ජනාධිපතිවරයාගේ දූර කාලය තවත් තියෙන්නේ මාස 2ක් විතරයි. ලබන ජනවාරි මාසේ 18 වෙනිදා පෘතුගාලයට අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා තියෙන ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ දැන් ඉන්න ජනාධිපතිවරයා අලුතින් අනුමත කරපු නීතියට අනුමැතිය දෙයිද නැද්ද කියන එක මේ මාසය ඇතුළත බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ජනාධිපතිවරයා ගොඩක් ප්‍රසිද්ධයි විදේශිකයින්ට, පෘතුගාලයේ ජීවත් වෙන විදේශිකයින්ට ඉතා හොඳින් සලකන ජනාධිපතිවරයෙක් විදිහට. නමුත් එතුමාටත් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ චෙගා කියන පක්ෂය හරහා.
ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ ජනාධිපතිවරයා කුමන තීරණයක් ගනීද කියලා. ඉතින් කොයිම විදියකින් හරි ජනාධිපතිවරයා මේක නීතියක් විදියට අත්සන් කළොත් මේක පෘතුගාලයේ ගැසට් පත්‍රයේ. එහෙම නැත්නම් ඩයරියෝදි රිපබ්ලිකා කියන ගැසට් එකේ පළ කරන්න ඕනේ. ඒ පළ කරපු දවසේ ඉඳන් මේක නීතියක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට මේ පුරවැසි භාවයට අයදුම් කරලා තියෙන කෙනෙක් නම් ඔයාට මේ අලුත් නීතිය බලපාන්නේ නැහැ. ඒ වගේම තවමත් ජනාධිපතිවරයා මේ නීතිය අත්සන් කරලා නැති හින්දා තවමත් බලපැවැත්වෙන්නේ පරණ නීතිය. ඒ කියන්නේ වසර 6ක නීතිය. ඒ නිසා ඔයා පෘතුගාලයේ නීත්‍යානුකූලව වසර 6ක් මේ වෙනකොට ජීවත් වෙලා තියෙනවා නම් හැකි ඉක්මනින් ඔයාගේ පුරවැසි භාවයට අයදුම් කරන්න. ඉතින් මේක තමයි මෑත ඉතිහාසයේ පෘතුගාලයේ නැෂනලිටි ලෝ එකේ සිදු කරපු ලොකුම වෙනස්කම. ඉතින් අපිට කියන්න බෑ මේක 100%ක් නීතියක් විදිහට සම්මත වෙයිද කියලා ජනාධිපතිවරයා අත්සන් කරන තුරු. මගේ පෞද්ගලික මතය නම් මේක කොයි මොහොතක හෝ සම්මත වෙනවා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ තව මාස 2යි මේ අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා තියෙන ජනාධිපතිවරණයට. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් තමයි මේ චෙගා කියන පක්ෂයේ පක්ෂ නායකයා. ඔහු තමයි මේ විදිහට මේ නීතිය ගේන්න මූලිකවම කටයුතු කරපු පුද්ගලයා. ඉතින් මේ වෙනකොට මේ ජනාධිපතිවරණයේ තියෙන තත්ත්වයක් එක්ක ඉහළම තැනක ඉන්නෙත් ඔහු. ඔහු කොහොම හරි මාස දෙකකින් ජනාධිපති වුණොත් කොහොමත් මේ නීතිය ඉදිරියේ දවසක හරි සම්මත කරනවා. ඉතින් අවසාන වශයෙන් ඔයා පෘතුගාලයට එන්න හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් දැනටමත් try කරන්නේ පුරවැසි භාවය ලබා ගන්න නම් පෘතුගාලය. මේ සම්බන්ධව ටිකක් අවධානයෙන් ඉන්න. ඒ වගේම මේක නීතියක් විදිහට සම්මත වුණොත් වසර 10ක කාල සීමාවක් දක්වා දික් වුණොත් ඒක කොයි විදිහට ඔයාගේ ෆියුචර් ප්ලෑන් වලට බලපායිද කියන එකත් තීරණය කරගෙන එන්න. ඒ වගේම අපි හිතමුකෝ මේ ලෝ එකක් සම්මත වුණා කියලා. ඒ කියන්නේ වසර 10කින් කියලා 2025 එන කෙනෙකුට 2035 වෙනකන් ඉන්න වෙනවා පෘතුගාලයේ පුරවැසි භාවය ලබා ගන්න. ඒ වගේම මතක තියාගන්න මේ මොහොතේ තියෙන process එක අනුව වසර 2ක් හෝ 3ක් ගත වෙනවා මේ පුරවැසි භාවය අයදුම් කරගෙන පු කෙනෙකුට ලැබෙන්න. ඒ කියන්නේ වසර 10 ඉඳන් වසර 13ක් 14ක් සමහර විට බලාගෙන ඉන්න සිද්ධ වෙයි පෘතුගාලයේ පුරවැසි භාවය ලබා ගන්න. ඔයාලා එන එක අධෛර්යමත් කරන්න නෙවෙයි මේ කිව්වේ. පෘතුගාලයේ දැන් තියෙන මේ අලුත්ම තත්ත්වය ගැන මේ කිව්වේ. පෘතුගාලයේදී දවසක හමු වෙමු මේ පෘතුගීසි කාර්යය.